ආයුබෝවන් ප්‍රියා කිචන් YouTube channel එකට ඔයගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මගේ ක්‍රමයට ටින් මාළු එකක් හදනවා. ටින් මාළු කියන්නේ ඉතින් එක එකනා එක එක විදියට හදනවා. මේක තෙල් දාලා හදනවා, උයලා හදනවා. ඉතින් මම අද මගේ ක්‍රමයට ටින් මාළු එකක් උයනවා. ඔයත් බලන්න මම මේ හදන ක්‍රමයටද ඔයා හදන්නේ කියලා. නැත්තම් මගේ ක්‍රමයටත් හදලා බලන්න කොච්චර රසද කියලා. ඉතින් මේකත් මේ විදිහට ටින් මාළු එකක් හැදුවම හරිම රසයි. ඉතින් මේක කල් තියාගෙන කන්නත් පුළුවන්. අද හදලා හෙට වුණත් කන්න පුළුවන්. ඉතින් පොල් කිරි පාවිච්චි කරන්නේ. ඉතින් අපි එහෙනම් හදලා බලමු කොහොමද මේ ටින් මාළු එක මම මගේ ක්‍රමයට හදන්නේ කියලා. ඉතින් මේ වගේ ටින් මාළු එකක් අරගෙන තමයි මම හදන්නේ. ඒක මම පොඩ්ඩක් කඩලා ඒකේ ඊට පස්සේ සුද්ධ කරලා මෙන්න මේ කොටස් ටික මම වෙන් කරගත්තා. ඊට පස්සේ මම මේකට පහේ දානවා. කරපිංචා, ඒ වගේම රතු ලූණු, සුදු ලූණු, ඉඟුරු කෑල්ලක්, ඒ වගේම කුරුඳු පොතු, එනිසල් කාමු නැටි, ඒ වගේම ගොරකම්. එතකොට මේකට තව මම රම්පා කෑල්ලක් එකතු කරනවා. ඔයාලට රම්පා මේකේ පේන්නේ නැහැ. රම්පා කෑල්ලක්, ඒ වගේම සේර කෑල්ලකුත් දාන්න පුළුවන්. ඒ වගේම තව මම විශේෂ දෙයක් එකතු කරනවා. බලන්න ඔයාලටත් මේවා තියෙනවද ගෙදර කියලා. තියෙනව නම් මේකෙන් එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් රසයි. මම මේකට එකතු කරනවා බිරියානි මල්. බිරියානි මල් වෙළඳපොලේ හුඟක් කඩවල වල මේ වගේ ගන්න තියෙන මෙන්න මේ වගේ මලක් විදිහ ආකාරයට තමයි තියෙන්නේ. මේකට ස්ටෑනිස් කියලා කියනවා. බිරියානි මල් කියලා කියනවා. නොදන්න කෙනෙකුට දැනගන්න මම කිව්වේ. ඉතින් මෙන්න මේ වගේ මලකින් කඩලා මේ වගේ කෑලි 3ක් විතර මම අර සුදු ලුණුයි ඉඟුරුයි පේස්ට් එකට තලලා එකතු කරනවා. එතකොට මේක ටිකක් රසයි. මම මේ විදිහට තමයි හදන්නේ. ඊළඟට මම වාජනයක් ලිපේ තියලා මේකට මැටි වළඳක් ගන්නවා නම් තමයි ගොඩක් හොඳ. මොකද අපි ගොරක හිම් පාවිච්චි කරන හින්දා. ඊට පස්සේ මම මේකට තෙල් ටිකක් එකතු කරලා ඒ තෙලට දානවා කුරුඳු පොතු කෑල්ලක්. ඒ වගේම කරපිංචා, රම්පා සහ රතු ලුණු. ඉතින් අමු මිරිස් තියෙනවා නම් අමු මිරිස් දාන්න. මට අමු මිරිස් තිබුණේ නැහැ. හින්දා මම දැම්මේ නැහැ. අමු මිරිස් දාන්න. ඊළඟට මේ මම එකතු කරලා ඔයාලට පෙන්නන්නේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එකට අර බිරියානි මල් දෙකක් දාලා එනිසල් කරම් නැටි දෙකක් දාලා ඒක මම වෙනම පේස්ට් එකක් විදිහට තලලා ගත්තේ. මම මේක වංගෙඩිය තලලා ගත්තේ. ඔයාලට පුළුවන් නම් බ්ලෙන්ඩර් කප් එකේ වුණත් අඹරලා ගන්න පුළුවන්. නැත්නම් ගලක අඹරලා ගන්නත් පුළුවන්. එහෙම කරලා මම මේක තෙලට දාලා පොඩ්ඩක් මේක තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. තෙලට දාපු ගමන්ම කලවම් කරලා අනිත් පහේ එකතු කරන්න එපා. ඉතින් මම අර වීඩියෝ එක ටිකක් ඉක්මනට පෙන්නුවට චුට්ටක් මේක තෙලේ පොඩ්ඩක් බැදෙන්න දීලා ඉවරලා ඉතුරු පහේ ටික එකින් එක එකතු කරන්න. මම ගොරක කෑලි 2ක් 3ක් 4ක් විතර දැම්මා. ඒ මොකද මගේ ගොරකවල පොඩ්ඩක් ඇඹුල් රස මදි හින්දා. ඔයාට හොඳට ඇඹුල් රස තියෙනවා නම් ගොරකවල කෑලි 2ක් විතර දාගත්තාම ඇති. ඔයා ඒක හොඳට බලලා දාගන්න. ඊළඟට මම මේකට පහේ ටික පොඩ්ඩක් පැත්තකට වෙන්න එකතු කරලා තමයි මම මිරිස් දාන්නේ. ඔයාලට පුළුවන් මිරිස් ටික ඕනනම් කබලේ වෙනම බැදලා එකතු කරන්නත් පුළුවන්. මිරිස් ටික ඕනනම් කබලේ පොඩ්ඩක් වෙනම බැදලා ඊට පස්සේ මේකට එකතු කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම අර පහසුවට පහේ ටික පොඩ්ඩක් වළඳ වටේට එකතු කරලා ඊට පස්සේ මැදට මිරිස් කුඩු ටික දාලා චුට්ටක් කබලේ බදිනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ගින්දර වැඩි කරගෙන බදින්න එපා. ටක් ගාලා කර වෙලා එයි. ගින්දර අඩු කරගත්තාම මේ වගේ හොඳට මිරිස් ටික බැද ගන්න පුළුවන් මේ තෙලෙම. එතකොට අර නැවත වළඳක් ලිපේ තියෙනවට වැඩිය අපිට පහසු හින්දා තමයි මම එහෙම කරගත්තේ. ඊට පස්සේ මම මේකට බැදපු තුන පහ ටිකක් එකතු කරා. ඊළඟට ගම්බිරිස් කුඩු එකතු කරනවා. ඊට පස්සේ කහ කුඩු සහ ලුණු කුඩු එකතු කරනවා. හොඳට මතක තියාගන්න මේක කර වෙන්න දෙන්න එපා. චුට්ටක් කර වෙලා වගේ ආවොත් ඊට පස්සේ මේක තිත්තරහයි. ඒ නිසා එහෙම කරලා හොඳට මතක තියාගන්න දාන්න. මම බැදපු තුන පහ එකතු කරා. ඔයාලට බැදපු තුන පහ නැත්තම් අමුතුරු පහ ටිකක් කරන් පොඩ්ඩක් කබලේ බැදලා ගන්න. නැත්නම් අර මිරිස් ටික බදින්න අවස්ථාවෙම මිරිසුයි තුන පහයි දෙකම කලවම් කරලා පොඩ්ඩක් තාත්ති මේ වළඳේ මැදට කරලා තියාගෙන වටේට පහේ ටික ඈඩ් කරගෙන හිමින් සීරුවේ අඩු ගින්දරේ මේකෙම හදලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේකට වතුර එකතු කරා. මම වතුර එකතු කරේ මට හොදි චුට්ටක් හිටින්න මම මේක උයා ගන්න කියලා හදන්නේ. ඒ නිසා වතුර චුට්ටක් එකතු කරගත්තේ. ඔයා හොදි වගේ කන්න අකමැති කෙනෙක් නම් වතුර ටිකක් වැඩිපුර එකතු කරන්න එපා. ටිකක් අඩුවෙන් එකතු කරගෙන හින්දෙන්න වගේ උයා ගන්නත් පුළුවන්. මොකද මේක ටින් මාළු කියන්නේ ඉතින් අර මේක සකස් කරන ලද එකක් නේ. නිසා ගොඩාක් වෙලා තැම්බෙන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා මේ විදිහට ටින් මාළු ටික වතුර ටික දාලා තියලා හොඳට වතුර ටික පැහෙනකොට වතුරේ
ඊට පස්සේ ටින් මාළු කෑලි ටික වටේට එකතු කරලා පියනකින් වහලා අඩු ගින්දරේ උයා ගන්න තියෙන්නේ. අඩු ගින්දර කියන්නේ වාට හිඳෙන්න උයා ගන්න කෙනෙක් නම් සාමාන්‍ය ගින්දරේ විනාඩි 2ක් 3ක් තියලා ඊට පස්සේ ගින්දර අඩු කරලා වහලා තියන්න. එතකොට ඔයාට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ටින් මාළු කියන එක කොහොම හැදුවත් හදා ගන්න පුළුවන් වුණ කෙනෙකුට අපේ අලුත ඉගෙන ගන්න දරුවන් නම් ඉතින් මේ වගේ කෑම හදා ගන්න ඒගොල්ලෝ දැනගන්න ඕනේනේ. ඉතින් ඒගොල්ලන්ට දැනගන්නත් එක්ක තමයි මම විශේෂයෙන් මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔන්න මම මේ විදිහට හදාගත්තා. ඇත්තට හරි රසයි. මම පොඩ්ඩක් හොදි හිටින්න හදාගත්තා. ඔයා කැමති නැත්නම් හොදි කන්න වතුර චුට්ටක් අඩුවෙන් තියන්න. තියලා ඔයාට මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අන්න අදත් මම මගේ වීඩියෝ එකෙන් නොදන්න කෙනෙකුට දැනගන්න අපේ අලුත් දරුවන්ට අලුතෙන් උයන් ඉගෙන ගන්න දරුවන්ට දැනගන්නත් එක්ක මෙන්න මේ වගේ රසම රසට ටින් මාළු එකක් හදාගත්තා. ඉතින් ඔයත් මේ විදිහට හදලා බලන්න කොච්චර රසද කියලා. ඇත්තට හරි රසයි. මේ විදිහට හදාගත්තාම එහෙනම් ඉතින් අදත් සුපුරුදු විදිහට කියන්න තියෙන්නේ මම මගේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඒ වගේම ලයික් එකක් දාගෙන යන්න. යාළුවෙකුටත් මේ දේ දැනගන්න ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකක් කරන් ආයෙත් එන්නම්. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.